කොළ පාද දෙකයි කෝණ දෙකයි. පාද දෙකයි කෝණ. පාද දෙකයි කෝණ දෙකයි තිබ්බොත් මොකද්ද පුතේ දාන්නේ? සයින් සූත්‍රය දානවා කොල්ලේ. ඒ පාද දෙකට අදාළව සයින් සූත්‍රය දාන්න. ඉතුරු එක අපි දන්නේ නැහැ. ඉතුරු එක දන්නවා අපිට කරන්න දෙයක් නැහැ. අපි ඉතුරු එක දන්නා කෙනා කෝණ එක උපා ගන්න පුළුවන් නේ අමතර අංශ ගන්නවා කියලා. එනවා ඒකට මේ කෝණ දන්නේ නැහැ. පාද දන්නේ නැහැ. ඒකද ඒක ඕනේ මේකට අදාළව මේක. හරි? එතකොට මෙතන sin 60 කියන්නේ මොකක්ද එතකොට? මූල තුනකට 2යි. එතන යන 2යි සමානයි sin 30 කියන බං. එහෙනම් මේ දෙක මෙතන යනවා. මූල තුන විදීම දෙවරක් 4යි 4යි ඒ සමානයි භාගය. මේකට මේක කපලා යනවා. එහෙනම් උත්තරේ එනවා ඒ උඩ ඒ සමාන මූල තුනකට තේරුණා. දැන් මම තව චූටි අතුරු කතාවක් කියනවා. ඔන්න බලන්න. කෝණ දෙකම දන්න. පාදයක දිගකුත් හොයාගත්තා. ඒ කියන්නේ හොයාගත්තා නෙමෙයි මූල තුන බෙදීම දෙකයි. අපිට බැරිද මෙන්න මේ කෝණය මේක දිගට පුළුවන්ද බැරිද කියන්න බලන්න අපේ කට්ටිය අපේ කොල්ලෝ ටික කියන්න බලන්න ඒකේ දිග හොයන්න බැරිද කියලා කියන්න බලන්න පුළුවන් පුළුවන් මොකද කරන්න ඕන ඔයා කැමති එකකට එකක් අල්ලලා දාන්න දැන් මේක මෙහෙම කියන්නකො දැන් හරිම සරල කතාව ඒ විශාල බිඳුවයි සරල කතාව මේ ABC ත්‍රිකෝණයට මේ සූත්‍රය. මේ ලියන්න ඕනේ අනිත් කියන්න ඕන. ABC ත්‍රිකෝණයට cos සූත්‍රය කියලා ලියන්න ඕනේ. ඒවා ලියන්න ඕනේ. ලස්සනට ලියුවා. ලියන්න. මේ වලට x බෙදීම එයින් කරන්නේ විරදි. ලියු sin අනුව බෙදීම x සමානයි sin ඉහ බෙදීම a සමානයි sin 60 බෙදීම දෙකයි ඉවරයි. අපිට කැමති එකක් පාවිච්චි කරන්න එක්ක මේකයි මේකයි නැත්නම් මේකයි මේකම sin 90 කියන කීයද sin 90 කියන එකයි එතන මේක සමානයි sin 30 කියන භාගයයි ඒ කියන්නේ කීයද මූල තුනකට දෙකයි මේ දෙකට මේ දෙක කපලා යනවා ඒ කියන්නේ x සමානයි ඒ කියන්නේ මූල තුනයි එන x සමානයි මූල තුනයි දෙකයි අපිට එකක් හොයාගත්තට පස්සේ sin සූත්‍රය දාලා අනිත් එක හොයාගන්න හැබැයි අපි ඔළුවේ තියාගන්න ඕන දෙයක් මොකද්ද? කෝණ දෙකයි පාද දෙකයි නම් ඒකට මොකක්ද දාන්න ඕනේ? sin දාන්න ඕනේ. තේරුණාද? ලියන්න මේ. ඉස්සෙල්ලාම මේක ලියාගන්න තියන්න පුතේ ABC ත්‍රිකෝණයට sin සූත්‍රය ඉස්සෙල්ලා ගන්න ලියාගන්න කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම ලියාගන්න ABC ත්‍රිකෝණයට cos සූත්‍රය කලින් එකට දැන් ලියාගන්න ABC ත්‍රිකෝණයට sin සූත්‍රය හරිද?
හරිද? හරිනම් ලියා ගන්න. හරිනම් ලියා ගන්න. පාද දෙකක් හරිනම් ලියා ගන්න. පාද දෙකක් හා කෝණ දෙකක් දන්නාන්ට පාද දෙකක් හා කෝණ දෙකක් දන්නා විට සයින් සූත්‍රයේදී සයින් සූත්‍රයේදී පාද දෙකක් හා කෝණ දෙකක් දන්නා විට සයින් සූත්‍රයේදී නොදන්නා දත්තය සොයාගත හැකියි. දාගන්න 2001 මේ දෙන කැපිටල් C මේ කැපිටල් C ඕන මේ දෙන සිම්පල් C මෙන්න මේක අගේ ඊහාගේ සයින් එකනොත් හොයන්න ඕනේ සයින් සූත්‍රෙනොත් හොයන්න ඕනේ කොස් සූත්‍රෙනොත් හොයන්න ඕනේ දෙකෙන්ම හොයන්න ඉක්මනට පටන් ගන්න C දිග හොයන්න ඕනේ සිම්පල් C හොයන්න ඕනේ මේ සිම්පල් C නේ මේ කැපිටල් C හොයන්න මේ C අගේ හොයන්න රෙස්ටෝරන්ට් මේ කෝණය හොයන්න මේ කෝණය හොයන්න එතකොට කෝණය හොයන්න දෙකෙන්ම හොයන්න
මොකද තත්ත්වේ? රජීව හදුවද? කවුද අපේ තිසර? හොයන්න තියෙන මේ ඇතුලේ කෝණය හොයන්න තියෙන්නේ sin දාමු. sin දාලා කියන්න ඕන ABC ත්‍රිකෝණයට sin සූත්‍රය නැත්නම් sin ක්‍රමය. ABC ත්‍රිකෝණයේ sin ක්‍රමය ලස්සන ලියමු සුද්දා. ලස්සන ලියමු. ඉස්සලාම මම චූටි දෙයක් කියන්න. මේ කෝණය කියන්නේ අපේ කවුද කොහොමද තිසර කියන බලන්න මේ කෝණය කීයද කියලා බලන්න. මේ කෝණය කීයද කියලා කියන්න බලන්න. කියන රත්තරන් පුතේ කෝණය කීයද කියලා. 183 සීනේ. කියන්න 183 සීනේ. මම මේ කියන දේ චුට්ටක් ඔයාලා පොඩි නෝට් එකක් දාගන්න ඕනේ. මේකට sin සූත්‍රය දාන්න හරි අපි ඉස්සෙල්ලා මේ මුළු ත්‍රිකෝණයටම sin සූත්‍රය ලියමු. හරි? ඒක කොහොමද ලියන්නේ? දැන් මේ කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. ලියමු. අපි ලියමු ඉස්සෙල්ලාම c බෙදීම sin c ඕන අපිට ලියන්න c බෙදීම sin c ඊට පස්සේ 10 බෙදීම sin 180 වෙන 3c සමානයි 3c බෙදීම 2 බෙදීම sin 2c ඊට පස්සේ ඔයා තෝරගන්න ඔයා කරන්න ඕන දේ. හරි? ඊට පස්සේ තෝරගන්න. මම මේකට 180 වෙනි 3C නේ අනන්ත 3C එකක් කරනවා කවදාද? මම මෙන්න මේ දෙකම. සමානයි 3C බෙදීම 2 sin 2c. මේ c එක මේ ඔයාම එකට sin c සමානයි 2 sin c cos c මේ sin c මේ sin c කපලා යනවා මෙතන උඩ තුනක් තියෙනවා උත්තරේ එනවා cos c කියන්නේ cos c කියන තුන බෙදීම 4යි ඒ කියන්නේ c කියන්නේ cos inverse තුන බෙදීම ආවද ඒක को අපේ කොල්ලෝ ටික කොල්ලෝ ටික ඔක්කොම ඊළඟ cos දාමු cos දාගෙන දන්න එකක් තෝරගන්න වෙන මොකක් තෝරගන්න එපා දන්න එකක් විතරක් තෝරගන්න cos දාන්න කලින් පොඩි දෙයක් දැනගන්නත් ඕනේ කො කියන්න බලන්න රදුෂ්ක කියන්න බලන්න cos දාන්න කලින් අපි මොකද්ද කරගන්න ඕන කියලා මට මෙන්න මේක දැන් මේ හරි cos දාන්නේ හරි මට මෙන්න මේ කෝණය මේක හෙවුවනේ මට මේක හොයන්න ඔන්න ඔය කෝණය හොයන්න දෙන්න අනිවාර්යෙන් ඔළුව තියාගන්න කොල්ලෝ පාදයක් වෙනවා නම් sin කෝණයක් වෙනවා නම් cos ඔක හරි වැදගත් කෝණයක් වෙනවා නම් cos පාදයක් වෙනවා නම් sin පාදයක් වෙනවා නම් කොහෙන් හරි පාද දෙකයි කෝණ දෙකයි ගෑවුනොත් අනිවාර්යෙන්ම sin දාලා ගන්න පුළුවන්
කෝණයක් ගෑවුණොත් cos එක කියන එක ලාස් ලේසි. පාත් තුනක් ගන්නවා කෝණයක් තමයි වන්දිනේ. පාත් තුනක් ගන්නවා කෝණයක් හොයන්න ලේසි. පොඩ්ඩක් බලන්න ඉතින්. ඔව් මේ කෝණය හොයන්න මේ කෝණය නෙමෙයි සෝරි ඈ. පඩ මේ කෝණය නෙමෙයි. පාද කෝණයක් කියනකොට මේ C කියන කෝණයක් කියවුවනේ. දැන් මේක තියෙන විදිහට අපි කියුවේ. හරි. පාද දෙකයි කෝණ දෙකයි නම් sin දාන්න. පාද තුනයි කෝණයයි නම් cos දාන්න. දැන් මට ඕනේ මෙන්න මේ පාදයක දිග. එච්චරයි. පාදයක දිග sin දැම්මම. මම අහන්නේ පාදයක දිග වන්නේ කොහොමද? එක පාදයක් ගන්නවා 10 ඈ. පාද තුනයි මට හොයන්න මම හොයන්න කිව්වේ මේක. පාද තුනයි කෝණය. අපි එක කෝණයක් හොයාගත්තා. cos C කියන කෝණය හොයාගත්තා. පාද තුනයි කෝණයයි. අපි හොයන්න ඕනේ මෙන්න මේ කෝණ පාදය. ඒකට දාන්න cos. දාන්න ඕනේ මෙතනට ඇයි? හොයාගත්තා cos C කියලා. cos C කියන දාන්න මේකයි මේකේ වර්ගය. 3යි C වර්ගය කීය වර්ගය ගන්න 10 වර්ගය ගන්න. C වර්ගය මෙදිම 2යි 3යි C වර්ගය 2යි 10. හරිම සරලයි. මේ කැමරාව මේ C වර්ගය මොනවායි C කියලා ඉතින් 81යි. එතන එනවා 30යි C cos C කියන ගිය මේ cos C කියන ගිය තුන මෙදිම තමයි. මෙතන දන්නේ දෙකම බලන්න. දන්නේ දෙකම බලන්න. C විතරයි. දැක්කද? තේරුණාද? කොල්ල තේරුණාද? තේරුණ නැද්ද බං? තේරුණානේ? දැක්කනේ මෙතන අපි ඉස්සල්ලා cos C හොයාගත්තා. cos C හොයාගත්ත නිසා මෙතන තියෙන පාදයයි මෙතන තියෙන පාදයයි මෙතන තියෙන පාදය දන්නවා. මෙතන තියෙන කෝණය දන්නවා. නේ? පාද තුනයි කෝණය. ඉස්සල්ලා කොහොමද කරන්නේ? කෝණ දෙකක් දන්නවා. කෝණ දෙකයි පාද දෙකයි. එකෙන් හොයාගත්තා cos C කියන කෝණය. කෝණ දෙකයි පාද දෙකයි. ඒකට දැම්ම sin. දැන් පාද තුනයි කෝණය බෙදමු. තේරුණානේ? තේරුණා නේද? අපේ ඔක්කොම හරි නේද? කෝසල හවුද අන්න ඉස්සර
පාස් පේපර්ස් වල මේ වගේම පට්ට ගහන්නේ. ලියගන්න. පහත රූපේ පහත රූපෙහි බීටා කෝණයෙහි අගය පහත රූපෙහි බීටා කෝණයෙහි අගය අනෙක් කෝණ ඇසුරෙන් ලියා දක්වන්න. එතකොට මේක බීටා, මේක ඇල්ෆා, මේක ටීටා, මේක. පොඩ් try එකක් දෙන්න. කොහොමද කරලා බීටා වලට උත්තරයක් ගන්න ටීටා ඇල්ෆා ඇසුරෙන්. ටීටා ඇල්ෆා ඒ මොකක්ද කරන්නේ ඇසුරෙන්. අගයක්. ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ.
Oh, හැදුවද? අනුෂ්ක හැදුවද? ඉස්සර හැදුවද? රජීව් හැදුවද? ඇල්ෆයි ටීටයි දෙකම ඕනේ නැහැ. හැබැයි ඉතින් නොදන්න පද තියෙන්න බෑ. ඒ කියන්නේ දන්නේ මේ පාත් දෙක විතරයි ඈ. දන්නේ මේ පාත් දෙක විතරයි මේ කෝණය 10යි විතරයි. ඒක ඇසුරෙන් තමයි ලියන්න ඕනේ. නැතුව නොදන්න බව තියෙන්න බෑ. මෙතන BD එහෙම තියෙන්න බෑ. හරි මේ චුට්ටක් බලන්න. මේක මේ පොඩි තියරියක්. හොඳට බලන්න. මේ වගේ පොදු පාදයක් අල්ලලා තිබ්බොත් මේ පොදු පාදයක් මේ ත්‍රිකෝණ දෙක ABD ත්‍රිකෝණයට හා හොඳට බලන්න BCD ත්‍රිකෝණයට පොදු පාදය BD ඔය වගේ පොදු පාදයක් අල්ලලා තිබ්බොත් අනිවාර්යෙන්ම සයින් දානවා පොදු පාදය අල්ලලා ඒකෙන් කරන්න පුළුවන් නොදන්න එකක අගයක් වෙන්න. හොඳට බලන්න මම මේ කරන දේ. ඉස්සලා මම මේකට දානවා. ඉස්සලා මෙය ABD ත්‍රිකෝණයට සයින් ප්‍රමේය. ඉස්සලා ඔක්කොටම ලියනවා. මොකද කියන්නේ? පොදු පාදය මේකනේ. මම ඉස්සලා මොකක්ද කරන්නේ? මෙන්න මේ වගේ වැඩක් තමයි කරන්නේ. මොකක්ද දන්නවද? දෙකයි A බෙදීම sin theta. හරි? දෙකයි A බෙදීම sin theta. BD කියන පොදු පාදය බෙදීම sin alpha. මේක කියන්නේ. නිකන් ගියොත් 180 ඉන්න alpha දන theta සමානයි AB බෙදීම sin phi ඉන්න alpha දන theta. ඔන්න ඒක ලියනවා. ඊළඟට මම ලියනවා BCD ත්‍රිකෝණයට sin ප්‍රමේය. හොඳට බලාගන්න ඕනේ මේක A බෙදීම sin theta BD බෙදීම sin beta සමානයි. ඉස්සලාම තු ඔක්කොට මුළු ත්‍රිකෝණෙම ලියා ගන්න. මේක ලියා ගැනීම අත්‍යවශ්‍යද? අත්‍යවශ්‍යම නැහැ. ඒ වුණාට ලියාගත්තත් හොඳයි. හරි? මේක ලියනකොට පයිරින සමාන ඒවට උදව්වක්. CD බෙදීම sin පයිරින බීටා වල ටික. දැන් මොකද දන්නවද කරන්නේ? ඉතින් මොකක්ද ඕනේ? අපිට ඕන මෙන්න මේ කෝඩ්. හැබැයි අපිට ඕනේ එයා දීලා තියෙන දත්ත වලින් විතරයි. එයා දීලා තියෙන දත්ත වලින් විතරයි. මේ බලන්න. 2a sin θ එයා දීලා තියෙන දත්තද? ඔව්. sin alpha එයා දීලා තියෙන දත්තද? ඔව්. BD කියන එක චුට්ටක් තියෙනවා. මේක AB කියන එක දන්නවද? AB කියන එක කොහෙන්ද දන්නේ? BD කියන එක කොහෙන්ද දන්නේ නැහැ. BD කියන එක දන්නේ නැහැ. දන්නේ නැහැ. ඔන්න මාස් එක බලන්න BD කියන එක දන්නේ නැහැ. AB කියන එක කොහෙන්ද දන්නේ නැහැ. මේක අදින්න දන්නවා. දන්නවා කියන්නේ alpha දර ඊට කොහොමද දන්නවද? මේක නේද? ඊට පස්සේ මෙතන A දන්නවා sin θ දන්නවා BD කියන එක දන්නේ නැහැ. BD කියන එක මේක BD කියන්නේ sin β අපි sin β තමයි හොයන්න ඕනේ. CD කියන එක කොහෙන්ද දන්නේ නැහැ. මේකත් ඉතින් සුට්ටක් අමාරුයි. හරි? දැන් මොකක්ද දන්නවද කරන්නේ? අපිට ඕනේ කාවද? අපිට ඕනේ කාවද? බීටා. හොඳට මතක තියාගන්න යම් කිසි ත්‍රිකෝණ දෙකක් බද්ධ කරලා පොදු පාදයක් අල්ලලා තිබ්බොත් පොදු පාදයක් කියන්නේ ත්‍රිකෝණ දෙකටම
ඒ ත්‍රිකෝණ දෙකටම අයිති පාද පොදු පාදයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒ පොදු පාදය අරලා ත්‍රිකෝණ දෙකක් ලියන්න ත්‍රිකෝණ දෙකකට සයින් නීතිය දාන්න ඒ කියන්නේ පුතා ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකකට මොකද කරන්න ඕනේ පොදු පාදය අල්ලලා සයින් සූත්‍රය දාලා පොදු පාදය උක්ත කරන්න හොඳට ඔළුවට ගන්න ඕනේ මේවා ආයි කියන්නේ මේ වගේ ත්‍රිකෝණ දෙකක් මේ තුනන්නෙම මොන එකකට තිබ්බත් පොදු පාදයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කරන්න ඕනේ ඒ ත්‍රිකෝණ දෙකක් අල්ලලා යම්කිසි ඒ තියෙන පොදු පාදයක සයින් නීතිය දානවා ඒ ත්‍රිකෝණ දෙක දත්ත භාවිතා කරනවා ඒ කියන්නේ BD තමයි මේක පොදු පාද මේක පොදු පාද BD එහෙනම් මේකේ BD සමානයි දෙකයි a sin alpha බෙදීම sin theta මේක පොළේනික ඊට මේක BD සමානයි a sin beta බෙදීම sin theta මේක එක සමානයි දෙක දාන්න පුළුවන් ලස්සනට එකද එක දත්තයක් අඩු වුණත් අපිට පොදු පාදය අල්ලලා ඒක දත්තයක් කරගෙන ඒ සමීකරණ දෙකම සමාන කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ පොදු පාදය කියන එක හරිම වැදගත්. පොදු පාදයක් දැක්කම ත්‍රිකෝණ දෙකක් අරගෙන ඒකට සමාන කරලා පොදු පාදය අල්ල සයින් සූත්‍රය දාලා පොදු පාදය උක්ත කරන්න. හොඳට ඔළුවට ගන්න කොල්ලෝ මේ කියන දේවල්. හරිම වැදගත්. හින්දායි මේ කියන්නේ. theta බෙදුණා sin theta මේ sin theta මේ sin theta කවරේම මේ කවරේම sin theta සමානයි 2යි sin alpha එහෙනම් theta සමානයි sin inverse 2යි sin alpha තේරුණාද හරි correct